තමාර ගෑනු ළමයි හිටියා බඹසර දැක ගන්න අමාරු. විශේෂයෙන්ම මේ නරක චිත්‍රපටි බලන්න පුරුදු වෙලා නැත්තම් එහෙම නැත්තම් කියනවා නම් අපිට තේරෙන්නේ නැහැ කියන්නේ මේ වලත් ඒවා. මේ නිසා මේ චරිතය අපවිත්‍ර කරගන්නවා. තමන් ස්වයං දූෂණය කරගන්නවා. මේ නිසා මේ තමන් ස්වයං දූෂණය වීම වළක්ව ගන්න එක ගෑනු දරුවෙක් ආඬා යසෝදරා සෑයට කීවා. අනේ යසෝදරා රහත් උත්තමාවියන් වහන්සේ, අනේ රාහුල මාතා භික්ෂුණීන් වහන්සේ මට පිහිටවන සේක්වා කියලා. ඇයිදා තෙරුවන් සරණ ගින් සරණ ගියා. ඇගේ සීලී ශක්තිමත් වුණා. බලන්න පිදිය යුත්තම් පිදීම, ගරු කළ යුත්තම් ගරු කිරීම. දැන්ගේ යසෝදරා සෑය අභියසිට ගොහින් යසෝදරා සෑය දෙස බලා එවන් පතිදම් රැකි, එවන් සිල් ගුණදම් රැකි, එවන් මිහිරි පෙමක්, එවන් සැමියාට එවන් ආදරේ දැක්කු සැමියා බඹසර රකිද්දි තමාද බඹසර රැකි, එවන් උදාර චරිතයකට ගරු සත්කාර දක්වද්දී විපාක නොලැබී තියෙයිද? අන්න ඒකයි කීවේ සියලු ගුණ ධර්මයන්ගේ ආරම්භය පිදිය යුත්තම් පිදීම. ඒ නිසා බොහෝ දෙනා ඒ උඩුපිල අනගාരികා අසපුවේහි වැඩ සිටින යසෝදරා සෑ රජුන් බැති සිතින් සෙනෙහබර සිතින් ඒ යසෝදරාවගේ රාහුල මාතාවගේ මහා ගුණ කඳ ගැන සිත සිතා වන්දනා කරත්වා. පින්වත්නි, අපි දැසට පේන්නේ බොහොම ටිකයි. හැබැයි අපිට හිතට ගොඩක් පේනවා. දැන් ඇස්සරලා ආකාශය බලන්න. ආකාශي සීමා සහිතව පේන්නේ. ඇස්සර පොළොව බලන්න, පොළොව සීමා සහිතව පේන්නේ. ඇස්සර මුහුද බලන්න, මුහුද සීමා සහිතව පේන්නේ. නොපෙනෙන ප්‍රදේශය විශාලයි. ඒ වගේ තමයි අපිට මේ උත්තමයන් ගැන හිතන ප්‍රමාණය බොහොම සීමිතයි. රාහුල මාතාවන් ගැන අපි බොහොම සීමිතයි. රාහුල මාතන්ගේ ජීවිත කතාව ජාතක කතා කියවද්දී මොන ගෑනවා, අපදාන පාළියේදී මොන ගෑනවා. ඒ බොහොම ස්වල්පයි. හැබැයි මා කිව්වේ අර වී පොඩ්ඩක් හම් වෙලා වගා කරගන්නවා වගේ. එතුමියගේ ගුණ ස්මරණය කර කර විශේෂයෙන්ම ගෑනු දරුවන් වන්දනා කිරීමෙන් බොහෝ පින් කරගන්න අවස්ථාව තියෙනවා. ඒ නිසා ওই සෑ වඳිනකට ඊළඟට තව දෙයක් කරන්න. මේ සෑ වන්දනා කරද්දී මතක තියාගන්න ඉල්ලන්න එපා. දේවාලයක් නෙමෙයි. සෑය ගාවට ගොහින් මල් පුදා ලාමක දේ ඉල්ලන්න එපා. ඉල්ලලා වැඩ වරද්ද ගන්න එපා. දේවාලයක් නෙමෙයි. සමහර බොළඳ ගෑනු ළමයි පිරිමි ළමයි සෑ වැඳලා අනේ ලබන ආත්මෙත් අපිට එකතු වෙන්න ලැබේවා කියලා මල් පුදන. එච්චර මෝඩ මොට්ටල ළමයින්ට නම් Tamanටම ශාපයක් කරගන්නවා ජීවිතේ. ඒ වගේ මෝඩකම් නම් කරන්න එපා. සෑයක් වදින්න උනේ ඒ සෑයේ ඇතුළාන්තයේ මහා ගුණස්කන්ධය මෙනෙහි කිරීමට මිසක් දේවාලකින් ඉල්ලනවා වගේ පෞල් පන්සල් වෙන්න ඉල්ලීම නෙමෙයි. ඒ වගේ ලාමක දේවල් නම් කරගන්න නැතුව ඒ සෑ වන්දනාවෙන් බොහෝ පින් රැස් කරගනිත්වා.